මතකයි නේද අර ගිරව් දෙන්නගේ කතාව. මහා හුණගක් ඇවිල්ලා එක ගිරවෙක් තාපසාරාමයකටයි අනෙක් ගිරව හොරරංචුවක් ගාවට වැටෙන කතාව සත්‍ය ගුම්බ ජාතකේ. අපේ ජීවිතෙත් අනිවාර්යයෙන්ම ඒ වගේ හොඳ මිනිස්සු අතර අපි හිටියොත් අපි හොඳ කෙනෙක් වෙනවා. අපිට හොඳක් වෙනවා. නරක මිනිස්සු අතර හිටියොත් අනිවාර්යයෙන්ම අපිට නරකක් වෙනවා. ඒ හින්දා හැම වෙලේම Tamanට වැඩිය ගුණ නුවණින් වැඩි කට්ටිය ලං කරගන්න. ඒක ඔබේ දියුණුවට අනිවාර්යයි. මතකයි නේද අර ගිරව් දෙන්නගේ කතාව. මහා හුණගක් ඇවිල්ලා එක ගිරවෙක් තාපසාරාමයකටයි අනෙක් ගිරව හොරරංචුවක් ගාවට වැටෙන කතාව සත්‍ය ගුම්බ ජාතකේ. අපේ ජීවිතෙත් අනිවාර්යයෙන්ම ඒ වගේ හොඳ මිනිස්සු අතර අපි හිටියොත් අපි හොඳ කෙනෙක් වෙනවා. අපිට හොඳක් වෙනවා. නරක මිනිස්සු අතර හිටියොත් අනිවාර්යයෙන්ම අපිට නරකක් වෙනවා. ඒ හින්දා හැම වෙලේම Tamanට වැඩිය ගුණ නුවණින් වැඩි කට්ටිය ලං කරගන්න. ඒක ඔබේ දියුණුවට අනිවාර්යයි.